අද ලෝකේ ජනප්‍රියම මාතෘකාව වන මේ මැද පෙරදිග යුද්ධය කියන එක එතකුට මේ යුද්ධය බැරි වෙලාවත් ඉරානය පරාජයට පත්තේද. එහෙම ඉරානයේ පරාජයට පත්වනොත් එහෙම ඉරානයට මොන වගේ දෙයක් වේදි කියලා ඔයා හිතල බැලුවද. හරි අද අපි කතා කරමු ඉරානයේ මේ යුද්ධය පරාද වුණොත් ඉරානයට මොකද වෙන්නේ කියලා. මේ මැද පෙරදිග යුද්ධය ගත්තොත් එහෙම ඇමරිකාව තාම ඉරානයට විරුද්ධව ඒගොල්ලොන්ගේ ප්‍රධාන බරාවි එකක්වත් පාවිච්චි කරලා නැහැ. ඒ වගේම දැන් තමයි B2 යානා B52 යානා වගේ මේ මැද පෙරදිග යුද්ධයට කැඳවන්නේ. ඔයාලට මතකනේ මීට කාලයකට කලින් පුටින් අයියාගේ ඔළුවට උරිනුත් යවුවේ මෙන්න මේ වගේ බෝම්බ හෙළන යානයක් තමයි. හරි එතකොට ඉරානය කොහොමද මේ යුද්ධේ පරාජයට පත් වෙන්නේ? හොඳ ප්‍රශ්නයක්. ඉරානයේ මේ වෙද්දී ආර්ථිකයේ සීග්‍රයෙන් පහළට වැටෙමින් පවතින්නේ. ඒ වගේම තමයි ඉරානයට තියෙන ප්‍රධානම අවි තමයි ඔය තියෙන මිසයිල සහ ඒ වගේම ඩ්‍රෝන ප්‍රහාර. ඉතින් මේ තියෙන ඩ්‍රෝන සහ මිසයිල වලින් ඉරානය හතර වටේටම පහර දෙන්න පටන්ගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා හිතනවද මේක හැමදාම කරගෙන යන්න පුළුවන් වැඩක් කියලා? නෑ. ඒක කවදාවත් හැමදාම කරගෙන යන්න පුළුවන් වැඩක් නෙවෙයි. මොකද මෙච්චර ගහලා හැමදාම ඉවසගෙන ඉන්නේ නෑනේ. එතකොට මේ රටවල් ටිකත් කවදා හරි මේකට විරුද්ධත්වය පානවා. ඒ වගේම තමයි යුද්ධයක් ජයග්‍රහණය කරන්න ඕන නම් අවශ්‍ය ප්‍රබලම දෙයක් තමයි බුද්ධි තොරතුරු කියන එක. ඉරානයේ බුද්ධි අංශය 100%ක්ම කඩා වැටිලා ඉවරයි. මොකද මොසාඩ් එකෙන් ඉරානයේ හැමතැනම ඉන්නවා. ඒ වගේම 100%ක් නිවැරදි බුද්ධි තොරතුරු ඇමරිකාව සහ ඊශ්‍රායලේ ගන්නවා. හෝ පොඩ්ඩක් ඉන්නකෝ ඕක නෙවෙයි තියෙන හොඳම කතාව. කොටින්ම කිව්වොත් එහෙම ඉරානයේ ඉහළ හමුදා නිලධාරීන්ගෙන් සමහරු ඊශ්‍රායලේ මොසාඩ් එකේ අයලු. ආයේ ඉතින් යුදෙව්වෝ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඒ වගේම චීනය ඉරානයේ තෙල් මිලදී ගත්තත් ඒ වගේම රුසියාව ඉරානයේ ළඟම මිතුරෙක් වුණත් මේ වෙලාවේදී මේ දෙන්නම කියලා තින්නේ මේ යුද්ධයට සම්බන්ධ වෙන්නේ නෑ කියලා. ඕම් බලන්නකෝ ඉතින් ඉරානයට වෙච්ච දේ නේද? ඉතින් ඒක නිසා මේ හතර වටේටම බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන වලින් ගහනන් හැමදාම ඉරානයට ඉන්න හම්බ වෙන්නේ නෑ. ඊළඟට අපි බලමුකෝ ඇමරිකාවේ තියෙන අභිලාෂය මොකක්ද කියලා. ඇයි මෙච්චර මේ නැව් ගෙන්නලා මේ යුද්ධයක් කරගෙන යන්නේ? මේ රටේ පාලන තන්ත්‍රය වෙනස් කරලා ජනතාවට සුබසිද්ධියක් උදෙසා හොඳ පාලනයක් ගෙන එන්නද? නෑ ඒක නෙමෙයි. ඉරාන විප්ලවයට කලින් හිටියා ෂා රජු කියලා රජ කෙනෙක්. ඉතින් මෙයා තනිකරම ඇමරිකාව පැත්තේ තමයි හිටියේ. එතකොට ඉරානයයි ඇමරිකාවයි කියන්නේ ගජ මිතුරෝ. ඉතින් මෙයා හිටපු නිසා ඇමරිකානු සමාගම් වලට ඉරානයේ තියෙන තෙල් ටික කැණීම් කරගන්න chance එක හම්බ වුණා. ඉතින් මේ තෙල් වලින් වැඩිම ලාභය ඇමරිකාවටයි බ්‍රිතාන්‍යයටයි හම්බ වෙද්දී කොටසක් විතරක් ඉරානයට හම්බ වුණා. ඉතින් මේකට විරුද්ධව තමයි මේ ඉස්ලාමී විප්ලවය ඇවිල්ලා ෂා රජුව පන්නලා දාලා මේ ඉරාන ඉස්ලාමීය රාජ්‍ය පිහිටවා ගත්තේ. එතකොට ඇමරිකාවට මොනාද ඕනේ කියලා දැන් තේරෙනවනේ. ෂා රජුගේ පුතාව ඉරානයේ නායකයා විදිහට පත් කරලා නැවතත් ඇමරිකාවට ඉරානයේ තෙල් වලට අත තියන්න තමයි මේ ඌමනාව තියෙන්නේ. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා. මොකන්ද? ඉරානය කියලා කියන්නේ ලක්ෂ 12කට වඩා පාබල හමුදාවක් ඉන්න රටක්. කොහොමද මේ රට යටත් කරගන්නේ? මේකට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ඊශ්‍රායලය පාබල හමුදා ප්‍රහාරයක් දියත් කරයි කියලා කියන්න අමාරුයි. මොකද මේකෙදී එල්ල කරන්නේ ගුවන් ප්‍රහාරම විතරයි. ඒ වගේම තමයි මේගොල්ලොන්ගේ අභිලාෂය තියෙන්නේ හමුදාව නැති කරන එක නෙවෙයි. මේ පාලන තන්ත්‍රය අයින් කරලා දාලා ඇමරිකානු හිතවාදී පාලන තන්ත්‍රයක් ඇති කිරීම. ඒ කියන්නේ ෂා රජුගේ පුතාව ඉරානයේ ලොකුම පුටුවට පත් කරන එක. ඉතින් මේ යුද්ධයේ දීර්ඝ කාලයක් ඇදුනොත් එහෙම ඇමරිකාව තවත් ප්‍රහාර දැඩි කරනවා. ඒ කියන්නේ ඉරානයට මේක දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉක්මවලා ගියොත් එහෙම ඉරාන නායකයින්ට අනිවාර්යයෙන්ම යටත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට මේකෙදි සිද්ධ වෙන්නේ හමුදාව විනාශ කරන එක නෙවෙයි ඉරානයට නව පාලනයක් එන එක. ඒ කියන්නේ ෂා රජුගේ පුතා ඉරානයේ නව නායකයා කරන එක.
ඕක තමයි අන්තිමේදී මේ යුද්ධය ඉරානයේ පැරදුනොත් ඉරානයට සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ බටහිර ගැති පාලනයක් ඉරානයේ ස්ථාපිත වෙනවා. හැබැයි ඇත්තටම මේකද සිද්ධ වෙන්න ඕනි නෑ. ඉරානයට තමන්ට අවශ්‍ය කරන ස්වාධීන පාලකයෙක් පත් කරගන්න අවස්ථාව දෙන්න ඕනි. ඒ වගේම තමයි මේ ආගමික අන්තවාදය කියන එක නැති කරන දාලා ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදිහට ඒ රටේ සාමාන්‍ය ජනතාවට රට දියුණු කරගෙන ආර්ථිකයේ ඉහළ නංවාගෙන හොඳ ස්වාරීය රාජ්‍යයක් විදිහට නැගී සිටින්න අවස්ථාව දෙන එක තමයි වෙන්න ඕනි. හැබැයි මේ දේ මේ විදිහටම සිද්ධ වෙයි කියලා අපිට කියන්න බෑ. හැබැයි බැරි වෙලාවත් යුද්ධය ඉරානය පරාජය වුණොත් එහෙම බටහිර ගැති පාලනයක් ඉරානයේ ඇති වෙනවා. හැබැයි මිනිස්සුන්ට ඕනේ යුද්ධය නෙමෙයි සාමය. ඔයා මේ වීඩියෝකට රියැක්ට් කරන්න කලින් හිතලා බලන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් බයි.